අනේ මේගොල්ලන්ට පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න. මෙයාලා ඉන්නේ මේ කුරුණෑගල පාරේ මේ පන්නල මා කඳුරේ මේ පොඩි පැටව් වගේක්. එයාලා මේ අපේ ගෙට එහා පැත්තේ ටයිල් ෆැක්ටරි එක තමයි ඉන්නේ. මේ බැලි පැටව් දාලා ඉන්නවා 8 දෙනෙක්. එක්කෙනෙක් නම් දැන් කබරේද්ද කොහෙද ඇදගෙන ගිහිල්ලා තව 7ක් ඉන්නේ. චූටි පැටව් කණ්ඩත් නෑ. මේ අම්මත් හරිය දුර්වලයි, කිරිත් නෑ. අපි ටිකක් කෑම ඉතින් තාප්පෙන් එහාට දානවා. අපි දෙන කෑමක් තමයි එයාලා කාලා ඉන්නේ. එයාලව කවුරුත් බලන්නේ නෑ. කාට හරි ඇවිල්ලා අරන් යන්න පුළුවන් විදියට පොඩි පෝස්ට් එකක් දානවා නම් ලොකු පිනක්. අනේ පුතා ප්ලීස් මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න. මේ පැටවුන්ට දකිනකොට ගොඩාක් දුක හිතෙනවා. ඔහේ ඉන්නවා කැලෑව වගේ අර ගල් අස්සවල් වල තමයි යාලා ඉන්නේ. යාලට ඉන්න තැනකුත් නැහැ. එතන වැඩ කරන අයට ඉතින් මෙයාලට කන්න දෙන්න තරම් එයාලට ගොඩක් කට්ටිය ඉන්නවා. එහෙම නෑ, වැඩි බලන්නේ නෑ. ඉතින් අපි තමයි කැම ටිකක් හරි දාන්නේ. අපිත් නිතර ගෙදර නැති නිසා හුඟක් වෙලාවට බඩගින්න එක වේලක් වගේ තමයි යාලට කන්න හම්බෙන්නේ. පුළුවන් නම් මෙයාලට පොඩි පෝස්ට් එකක් හදලා දාන්න ප්ලීස්. මේ 7 දෙනෙක්ම ඉන්නවා මේ පොඩි පැටව්. වැඩි දවසක් යන්න කලින් අර මැරිලා යයි කියලා හිතෙනවා. අර මේ ටයිල් අටවන්න ලොකු ලෝරි ට්‍රක් එහෙම එනවා. එතකොට මෙයාලා යට වෙනවනේ. එයාලා ගැන බලන්න කවුරුත් නෑ මෙතන. ඔයාට ගොඩක් පින්. මොකක් හරි පොඩි පෝස්ට් එකක් හදලා දැම්මොත් කාට හරි ගෙනියන්න කියලා. මෙයාලා ඉන්නේ මේ පන්නල පාරේ මාකඳුර ටවුන් එකේම මේ කෝරළේවත්ත හන්දියේම තියෙන මේ ග්‍රැනයිට් එකේ, ග්‍රැනයිට් ෆැක්ටරි ඇතුලේ. Thank you පුතා.